මාගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. වලව වම්බිවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම වර්තමානයේ වෙන විට ගොවි ජනතාවට සිද්ධ වෙලා තියෙන ඉරණම හා අසරණභාවය තමයි අද අපි රටට කියන්න සූදානම් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ වර්තමාන පාලන තන්ත්‍රය තුළ මේ කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු සමස්ත රජයටම අපි බලපෑමක් කරනවා. මෙම යල්කන්නේ වීවගා කරපු ගොවින්ට අධික මිලක් යෙදවුම් කළා තමයි හෙක්ටයාර් එකක් වගා කිරීමට සිදු වෙලා තිබෙන්නේ. හැබැයි රජය කියනවා අපි හෙක්ටයාර් එකකට රුපියල් 30000ක මුදලක් ගොවියට දෙනවයි කියලා. අර රුපියල් 25000ක් දෙන්නේ කියලා ඡන්දගත්තු එකට මේ සැරේ රුපියල් 5000ක් ඈඳලා හෙක්ටයාර් එකට 33000ක් දුන්නයි කියලා ඇමතිවරු පුරසාරම් කතා කරුවට ඇමතිතුමෝ ඔබතුමාලා පිදුරු කෑවට මේ රටේ ගොවි ජනතාවන අපි තුන් වේලම බත්මාලි පිණි කාලා ජීවත් වෙන්නේ. ඩීසල් ටික මිල අධික ලෙස මිල යන විට පෝර කොට්ටේ අධික ලෙස මිල වැඩි කරන විට මේ යෙදවුම් වලට යන යන්ත්‍ර සූත්‍ර වල මිල වැඩි වෙන විට කම්කරුවාගේ කම්කරු ගාස්තුව වැඩි වෙන විට උද්දමන වේගයේ ඉහළ යන විට මේ රුපියල් 5000 හෙක්ටයාර් එකකට දෙන රුපියල් 30000 මම අහනවා ඇමතුමෝ මේ ගොයියට දීපු තොපියක්ද කියලා. ඒක නිසා ආණ්ඩුව මේකෙන් මගහරින්න ලෑස්ති වෙන්න එපා. අනිවාර්යයෙන්ම තා මාසයකමාරක් ඇතුළත යල් කන්නේ අස්වැන්න නෙලන්න වල ව්‍යාපාරය ඇතුළු සමස්ත රටේම ගොවි ජනතාව මග බලාගෙන ඉන්නවා. ඇතැම් ප්‍රදේශවල මේ වෙන විට වී අස්වැන්නු නෙලනවා. හැබැයි ආණ්ඩුව මේ වෙන විටත් 2026 අවුරුද්දට වී මිලට සහතික මිලක් දාලා නැහැ. ඒක නිසා ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු සමස්ත නඩයට කියනවා වහාම රුපියල් 150 ඉක්ම වූ වී මිලක් උඹලා සහතික කරන්න ඕන මේ වෙන විට. එහෙම නැත්නම් උඹලා කීයටද වී ගන්න කියන එක ගොවි ජනතාවට ප්‍රකාශයක් බවට පත් කරන්න ඕන. 120ට වී ටික බිලීබා ගන්න නම් ආණ්ඩුව ලෑස්ති වෙන්න එපා. ඒකට ගොවි ටික ඉඩ තියන්නේ නැහැ. ඒක නිසා වී වගාව විතරක් නෙවෙයි මේ ප්‍රදේශයේ එළවලු වගාව, පළතුරු වගාව කරන ඒ ගොවි මහත්තුරු අද අසරණතාවයට පත් වෙලා තියෙනවා. රුපියල් 10000ට තිබුණු හෝරමිටිය අද රුපියල් 13500 දක්වා වැඩි වෙලා තියෙනවා. 10000න් ඉහළට රුපියල් 3000කින් හෝරමිටිය වැඩි වෙනකොට ආණ්ඩුව බම්බු ගහනවද? ගොවියගේ පැත්ත බලන්නේ නැද්ද? මේ අසරණ ගොවි ජනතාව මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවන්න කටයුතු කරනවායි කියලා ගොවියයි ගාවට ඇවිල්ලා ඡන්දය ඉල්ලලා දේශපාලනය කරපු දේශපාලන කඳවුරුකෝ පහුගිය ආණ්ඩුවට දොස් කිය තැන් වල ගොයින්ගේ කරට උඩින් අත දාන් ගියපු නාමල් කරුණාරත්න ලාල් කාන්තලා වසන්ත සමරසිංහලා කොහෙද ඉන්නේ? මොකද්ද කරන්නේ? ටීවී සරත් කියනවා මේක කඩන්න බැරි ආණ්ඩුවක් බවට අපිපත් කරනවායි කියලා. හැබැයි සරත්ද කියනවා උඹ පොළොන්නරුවෙන් නිින්දෙන් අවදි වුණාට අපි හැමදාම මේ රටේ ජනතාව වෙනුවෙන් ගොවි ජනතාව වෙනුවෙන් අවදියෙන් ඉන්නවා. ඒක නිසා සුරංගනා කතා කියලා මගහරින්න එපා. මේ රටේ කෘෂිකර්මය රැක ගැනීමට වැඩපිළිවෙලක් වහාම ආරම්භ කරපළා. එසේ ආරම්භ නොකරුවොත් අපට සිද්ධ වෙනවා වලවේ ව්‍යාපාරයේ ගොවි ජනතාවත් එක්ක මහපාරට බහලා හොඳින් නැත්තම් නරකින් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරන්න.